ආයිබෝවන් ඔබ සියලු දෙනාටම ඊ타මත්ම යහපත් ඊ타මත්ම වාසනාවන්ත දිනයක් උදා වේවා. අද වෙන විට අපි දන්නවා මේ මොහොත වෙන විට ලෝකේ පුරාම සමහර රටවල් වල දේශපාලන කුණාටු හමන බව. මේ ලෝක දිහා බලපුවහම අපි මීට පෙරත් සඳහන් කර තියෙන පරිදි රටවල් 7ක් විසින් ලෝකේ පාලන කරන තත්ත්වයක් තමයි අද තියෙන්නේ. මේ රටවල් 7ට G7 කියලා කියනවානේ. දැන් මේ G7 තමයි පාලනය කරන්නේ අර විශාලම බැංකු දෙක IMF and World Bank කියන බැංකු දෙක. මේ හරහා තමයි ලෝකේ පාලනය කරන්නේ. මොකද මුදල් අවශ්‍යයි ඕනෑම දියුණු වෙමින් පවතින රටකට පමණක් නෙවෙයි ප්‍රබලම රාජ්‍ය වන ඇමරිකාව පවා මේ බැංකු වලින් ණය ගන්නවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන විට මේ පාලනය කිරීම හේතුවෙන්ම සමහර රටවල් වලට විශේෂයෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අසාධාරණ විදිහට කටයුතු කරන බව පෙනී යනවා අපිට. අපි බලමු පළවෙනි ප්‍රවෘත්තියෙන් මොකද්ද ඒ කතන්දරය කියලා. මේ බලන්න. Iran warns Israel attack would trigger a thunderous blow. දැන් අපි දන්නවා මේ වෙන විට ඉරානයට දැවැන්ත ලෙස සම්බාධක 4 වතාවක් සම්බාධක දාන එක්සත් ජාතීන්ගේ මණ්ඩලය එකතු වෙලා. අපි දැනටම හොඳින්ම දන්නවා එක්සත් ජාතීන්ගේ මණ්ඩලය පවා මේ G7 විසින් පාලනය කරන තත්ත්වයක් තමයි අපි දකින්නේ. ඒ අයගේ න්‍යාය පත්‍රයට අනුව තමයි එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ක්‍රියා කරන බවක් අපිට වැටහෙනවා. දැන් මේ දිනුන ප්‍රවෘත්තිය කියන්නේ ඉරානය ප්‍රකාශ කරනවා බැරි වෙලාවත් අපේ රටට ප්‍රහාරයක් එල්ල කරොත් ඊශ්‍රායලයේ විසින් හෙන ගෙඩි පාත් වෙනවා වගේ අපි ප්‍රහාරයක් කරනවා දැවැන්ත ප්‍රහාරයක් අපි ඊශ්‍රායලයට කරනවා කියන එක තමයි ඉරානය කියන්නේ. නමුත් විශ්ලේෂණය කරගෙන යන විට හොඳින් පැහැදිලි වෙනවා මා නම් විශ්වාස කරන්නේ ඊශ්‍රායලයේ විසින් ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ. ඒ වෙනුවට අද ඉරානය වට කරගෙන තියෙන සියලුම රටවල් වලට ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ජාතීන් විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ නාවික පැත්තෙන් ඔවුන් මුළු ඉරානය වට කරලා ඔවුන්ගේ නාවික බලය තහවුරු කරලා තියෙන්නේ. ඒකම යාබද මායිම් දෙක වෙන ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ කියන මායිම් වල බෝඩර්ස් වල එහෙම පිටින්ම මේ බට හමුදා තැන්පත් කරලා තියෙනවා. ඒකම උතුරෙන් තියෙන උස්බෙකිස්තාන්, තර්ක්මෙනිස්තාන් කියන අතීතයේ සෝවියට් රුසියාවේ ප්‍රාන්තවනේ රටවල් අතරත් ඔවුන්ගේ සැපයුම් මාර්ග තියෙනවා. දැන් මේ තත්ත්වයේ උඩ කොයි මොහොතේ හරි ප්‍රහාරයක් එනවා කියලා ඉරානය දන්නවා. ඒකයි ඉරානය කියන්නේ අපිට ප්‍රහාරයක් එල්ල කළොත් අපි විනාශ කරනවා ඔක්කොම කියන ප්‍රකාශය තමයි කරන්නේ. ඉතින් අපි බලමු කුමක්ද සිද්ධ වන්නේ කියලා. නමුත් අපි හොඳින්ම දන්නවා ප්‍රහාරයක් එල්ල වුණොත් එක්තරා විදියක යුද්ධමය තත්ත්වයක් උදා වුණොත් එහෙම ඒ ඉරානයේ ප්‍රදේශයේ එක බරපතල ලෝක ප්‍රශ්නයක් වෙනවා. බරපතල ප්‍රශ්නයක් වෙනවා හේතු කීපයක් තියෙනවා. එකක් තමයි වැඩියෙන්ම බලශක්ති අපනයනය කරන්නේ තෙල් අපනයනය කරන ඉරානය. අපි පවා ඉරානයෙන් තෙල් ගන්නවා. අපි විතරක් නෙවෙයි ආසියාවේ ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය වගේ ප්‍රබල රාජ්‍යයන් පවා විශාල වශයෙන් තෙල් ගන්න රටක්. ඉතින් ඒක අවහිර වෙනවා කියන්නේ මුළු ලෝක රටාවම නිෂ්පාදන අඩාල වෙලා ගමනාගමන අඩාල වෙලා විශාල කරදර වලට මුහුණ පාන්න සිදු වෙනවා. ඉතින් අපි ඒකට සූදානම් විය යුතුයි දැම්මම. ඉතින් අපි යමු ඊළඟ ප්‍රවෘත්තියට. ඊළඟ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා මේ බලන්න. US missiles kills 15 in Pakistan. දැන් මේ පුදුම වැඩේ කියන්නේ තව රටක් ඇතුළට බෝම්බ හේලනවා. දැන් මේක මහ පුදුම තත්ත්වයක්නේ. අපි දෙවෙනි ලෝක යුද්ධයේ එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ස්ථාපිත කරලා අවුරුදු 64ක් ගිහිල්ලා මෙහෙම වෙනවා නම් මේක හරි පුදුමයට කාරණයක්. දැන් මේ ඇමරිකාවේ තියෙන මිසයිල් මේකට කියන්නේ ඩ්‍රෝන් මිසයිල් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඩ්‍රෝන් මිසයිල් කියන්නේ ගුවන් නියමුවෙක් රහිතව තියෙන යුද ගුවන් යානාවක් හදලා තියෙනවා. ඒකේ බෝම්බ හෙලනවා. ඒකට ඩ්‍රෝන් කියලා කියන්නේ. ඒකයි ඒ ඩ්‍රෝන් මිසයිල් කියන්නේ. එතකොට දැන් මේ ළඟදී 15 දිනක් ඝාතනයට ලක් වෙලා. කොහෙද මේ කරන්නේ? පොඩ්ඩක් අපි බලමු අපේ සිටියම දිහා. මේ බලන්න. දැන් මේ ඔබ දකින්නේ
මේ පාකිස්තානයේ. හරි? දැන් ඔබ දන්නවා මේ සිටියව දැන් ඔබට හොඳට කටපාඩම්. දැන් මේ තියෙන්නේ ඇෆ්ගනිස්තානයේ. දැන් මෙතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ තියෙන්නේ ඉස්ලාමාබාද් අගනුවරනේ. දැන් මේ පංජාබ් ප්‍රාන්තයේ පාකිස්තානයේ ඒකම යාබද ඉන්දියාවේ තියෙන පංජාබ් ප්‍රාන්තයේ. දැන් මේ පංජාබ් ප්‍රාන්තයේ ඉස්ලාමාබාද් අගනුවරදලා මේ උතුරු දෙසට යන විට මෙන්න මේ බෝඩර් එකේ මායිමේ තමයි තියෙන්නේ ලෝකයේ තියෙන ලොකුම ගිරිදූර්ගය කයිබර් පාස්. පෙෂාවර් නගරයේ තියෙන එතනයි. එතනින් එහාට ගියාම කාබූල් අගනුවරට එනවා ඇෆ්ගනිස්තානයේ. මෙන්න මේ කොටස තමයි මායිම තමයි වසරිස්ථානය කියන්නේ. ඒකේ උතුරු වසරිස්ථානයේ තමයි මේ අල් කයිඩා ත්‍ස්තවාදීන් ඉන්නවා කියන නාමයෙන් එතෙන් බෝම්බ හෙලනවා. දැන් මේක පුදුම වැඩේ කියන්නේ දැන් එතන තියෙනවා මිරන් ෂා කියලා නගරයක්. ඒ එකම මිර් අලි කියන නගරය තමයි මේ උතුරු වසරිස්ථානයේ අගනුවරට සලකන්නේ. දැන් මේ බෝම්බ ප්‍රහාරය මේ 15 දෙනාම නිදාගෙන ඉඳලා තින්නේ. 15 දෙනාගේම ඒ මූර්ත ශරීරයවත් අඳුරා ගන්නත් බැරිලු. එහෙම පිටින්ම අර ඒ බෝම්බ ඒ තරම්ම ප්‍රබලයි. එතකොට මේ මැයි මාසේ 23 වෙනිදා තමයි අර ඇමරිකාවේ නේටෝ සංවිධානයේ රැස්වීම තිබ්බේ. දැන් එහිදීත් පාකිස්තාන නියෝජිතයෝ ගෙන්නලා පාකිස්තානයට කිව්වා අර ඒ නේටෝ සංවිධානයේ ඇෆ්ගනිස්තානයේ ඉන්න යුද හමුදාවට අවශ්‍ය උපකරණ සහ සැපයුම් මාර්ගය වහන්න එපා කියලා. මොකද මේක ගිය අවුරුද්දේ නොවැම්බර් 26 වෙනිදා 2011 නොවැම්බර් 26 වෙනිදා ඔය වගේම ඩ්‍රෝන් ඇටැක් එකකින් ප්‍රහාරයකින් පාකිස්තාන සොල්දාදු 24 දෙනෙක් මරණයටපත් වුණා. ඒ වෙලාවේ ඉඳලා පාකිස්තානයේ දැටි ලෙස ඇමරිකාවත් එක්ක තිබිච්ච සම්බන්ධතා අතහැරලා අර නේටෝ වලට සැපයුම් මාර්ගය වැහුවා. ඒ සැපයුම් මාර්ගය තමයි අර ඉස්ලාමාබාද් නගරයේ ඉඳලා කාබූල් නගරයට යන පෙෂාවර් හරහා යන කයිබර් පාස් එක හරහා යන මාර්ගය වැහුවා. දැන් ගිය මැයි 23 වෙනිදා ඉඳලා නේටෝ සංවිධානයේ රැස්වීම තිබිච්ච ඉඳලා අද වෙනතුරු 8 වතාවක් ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒකෙන් තමයි 15ක් මැරලා තියෙන්නේ. ඉතින් මේක හිතන අන්තර්ජාතික නීතිය කෝ භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වයේ රටක තිබෙන ඒ නීතියට කෝ අනුගත වෙලා තමන්ට රිසිසේ තමන්ට ඕන විදිහට බෝම්බ හලනවා. තමන්ගේ රට නෙවෙයිනේ වදින්නේ. තමන්ගේ ඥාතීන් ඉන්න අයර්ලන්තේවත් එංගලන්තේවත් ඕස්ට්‍රේලියාවෙත් නෙවෙයිනේ බෝම්බ වදින්නේ. අර අහිංසක ජනතාව පාකිස්තාන ජනතාව ඉන්න තරමට බෝම්බ දාලා මරනවා. ඒ මරනකොට කොහොමද දන්නේ මෙයා ත්‍රස්තවාදියාද? මෙයා අල් කයිඩාද? මෙයා සාමාන්‍ය සිවිල් වැසියෙක්ද කියලා? ඉතින් මේක හරි කිසිම ප්‍රශ්නයක් නෑ. ඒතකොට මේක දැටි ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නෙවෙයිද කියලා අපිට හිතෙනවානේ. කොහොම එතකොට අපිට අපේ අර මහා දැවැන්ත කුරිරු LTT ව්‍යාපාරය විනාශ කරලා අපි ඒ ගත්තා වූ අපේ කරන අපිට එනවා යුද අපරාධයි මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරා කියලා අපිට එනවා. ඉතින් මේ පැහැදිලිවම අපිට පේනවා ඔවුන්ගේ තියෙන ඒ ස්තරයන් දෙකක්. ඔවුන්ගේ තියෙන ස්තරයන් කීපයක් තියෙන ස්තරයන් දෙකක්. ඒ කියන්නේ එක පැත්තක් මේ පැත්ත කියන කිසිම සාධාරණත්වයක් නැති බව අපිට හොඳින්ම පැහැදිලි වෙනවා. ඉතින් මේක තමයි අපිට මේ ප්‍රවෘත්තියෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් සාධාරණ නැහැ කියන එක පැහැදිලිවම පේනවා. අපි යමු ඊළඟ ප්‍රවෘත්තියට. දැන් මේකෙන් පේනවා අන්න දැන් ලිබියාවේ. දැන් ඔබ දන්නවා මේ මොහොත වෙන විට ඔය ලිබියාවේ මහා දැවැන්ත වෙනසක් වුණානේ. ඒක අපි ලෝකේ කවුරුත් දන්නවා. එහි නායකයා මොහම්මද් ගඩාෆි අන්තිමේට බෝකුවක් අස්සේ රිංගුවානේ කරගන්න දෙයක් නැතුව. ඔහුගේ දරුවොත් මරණයටපත් වුණා. සමහරු රටෙන් පිටුවහල් වුණා. ඊට පස්සේ රට අස්ථාවර වුණා. දැන් මේක කරන්න වුන් භාවිතා කරේ බටහිරයන් මේ වෙලාවේ ඒ රටේම ජනතාව. ඔබ ඉතින් මේ රටේ ජනතාව ඔහොම ඉද්දින් ඊට පස්සේ දැන් මොහම්මද් ගඩාෆි මරණයටපත් වුණා. ඒ රජය අස්ථාවර වෙලා රජය වෙනත් රජයකට පරිවර්තනය වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් හරිනම් ජනතාව හරියට නිකන් හරි විමුක්තියක් ලැබුවා වගේ තත්වයක් නේ ඔවුන් අපේක්ෂා කරේ ඔවුන් බලාපොරොත්තු වුණේ. දැන් විමුක්තිය ආවද? දැන් මේ ප්‍රවෘත්තිය මොකද්ද කියන්නේ? ලිබියාවේ අගනුවරන ට්‍රිපෝලි ගුවන් පතය එහෙම නැත්නම් ඒ එයාපෝට් එක එහෙම පිටින්ම අර මේ යුද ආයුධ තියාගෙන ඉන්න අර මිලිටරි නැත්නම් රිබෙල්ස්ලා තාම ඉන්නවා. ඒ අය එහෙම පිටින්ම මුළු ගුවන් පතේම අල්ලගෙන මේ සඳුදා
ජූනි 4 වෙනිදා. පැය 24ක් අල්ලගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඉතින් හමුදා ගිහිල්ලා ඒ කට්ටිය නිදහස් කරන්න තියෙනවා. ඉතින් ඒතර මොකද්ද මේ නිවහල් භාවය? මොකද්ද ඒ කට්ටිය ලැබපු විමුක්තිය? අද ඔය කතා කරේ ට්‍රිපෝලි අගනුවර එයාපෝට් එක පමණක් නෙවෙයි. සමහර ප්‍රදේශයෙන් පිටින්ම මේ මිලිටරි අය මේ රජය වෙනස් කරන්නට උත්සාහ කරපු ඒ කියන්නේ යුද ආයුධ අතට ගත්ත පිරිස් සමහර නගරෙහින් පිටිම අල්ලගෙන ඉන්නේ දැන්. රජයට මුක් කරගන්න බෑ. ඉතින් තමන්ගේ රටේ ප්‍රධාන එයාපෝට් එකත් ওই විදිහට අල්ලගත්තා නම් ඒකට හේතුවක් වශයෙන් දක්වන්නේ දැන් මේ මිලිටරි වශයෙන් මේ යුද ආයුධ තියාගෙන මේ කණ්ඩායමේ නායකයෙක් හිරබාරයට අරන් තිනවා. ඔවුන්ගේ වහාම නිදහස් කරන්න කියන හේතුව නිසා තමයි මේක කරලා තියෙන්නේ. ඒ කෙසේ වුවත් දැවැන්ත අස්ථාවරතාවයක් දකින්නේ රටේ. ඉතින් මේ සමහරු රිජීම් චේන්ජ් කියලා කියනවා. දැන් රිජීම් චේන්ජ් නේ කරේ. ඒ කියන්නේ තමන් ඉන්නේ මේ පාලකයෝ වෙනස් කෙරුවා. වෙනස් කරලා විමුක්තියනේ බලාපොරොත්තු. යහපතක්නේ බලාපොරොත්තු. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? කිසිම යහපතක් නෙවෙයි. බටහිරයන්ට අවශ්‍ය විදිහට ඒ රට හසුරුවා ගැනීම හොඳම උදාහරණය ජිනීවා වල ඡන්දය දෙනකොට මේ වතාවේ ලිබියාව අපට විරුද්ධව ඡන්දය දුන්නේ. ඇයි? මවුම ගඩාෆි හිටියනම් කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒකෙන් පැහැදිලිව පේනවා ඒ බටහිරයන්ට ගැති පාලකයෝ පත් කරගෙන ඉන්නවා. මේක තමයි කරගෙන යන්නේ. ඉතින් ඔන්න ලිබියාවේ තත්ත්වය ඒකයි. ඉතින් එම නිසා හුඟක් අය හිතනවානේ සමහර අය හීනෙන් බය වෙලා වගේ අපේ රටේ සමහර අයත් හිතනවා මේ රිජිම් එක චේන්ජ් කළ යුතුයි. එවිට අපිට විමුක්තිය එනවා. හොඳින් කල්පනා කරන්න. නුවණින් විමසන්න. බුදුදහමේ වට ලස්සන වචනයක් තියෙනවා. යෝනිසෝ මනසිකාර්ය. ඒ කියන්නේ කවුරු කිව්වත් පිළිගන්න එපා. නුවණින් විමසන්න. නුවණින් විමසන්න. ඒක ගැන හිතන්න හැම පැත්තකින්ම හිතන්න කියලා තමයි කියේ. ඉතින් අපිට වෙලා තියෙනවා අපේ ජනතාවට කියන්න සිද්ධ වෙලා තියෙනවා නුවණින් විමසන්න කියලා. අපි යමු ඊළඟ ප්‍රවෘත්තියට. මෙන්න ඊළඟ ප්‍රවෘත්තිය මොකක්ද කියන්නේ? US concerned by Azeri-Armenian tensions. මොකද මෙතන කියන Azeri-Armenian tensions. මොකද Azeri කියන්නේ? දැන් හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒ වගේම ආමේනියන් කියනවා. හැබැයි පින්තූරෙන් ඉන්නේ ක්ලින්ටන් මැතිනිය. මේ ඇමරිකාවේ ලේකම්තුමේ ඉන්නේ. දැන් එම නිසා මේ Azeri-Armenian කිව්වහම අපිට මතක් වෙනවා අසර්බයිජානය සහ ආමේනියාව. මම මේ ඒක ඔබට මේ වඩා හොඳයි මේක කොහෙද තියෙන්නේ කියලා දැනගත්තොත් වඩා හොඳයිනේ. එම නිසා මම ඔබට පෙන්වන්නම් කොහෙද මේක තියෙන්නේ කියලා. විශේෂයෙන් ඔය අසර්බයිජාන් සහ ආමේනියා කියන රටවල් දෙක තියෙන්නේ රුසියාවේ සෝවියට් රුසියාවේ ප්‍රාන්ත 15ක් තිබුණානේ 90ට පෙර. ඒ ප්‍රාන්ත දෙකක් මම සිතිමේ පෙන්වන්නම් ඔබට. ඉස්සල්ලාම එතෙන්ද අපි ගිහිල්ලා මෙමු. මේ ඔබ දකින්නේ මේ පින්තූරේ මේ තියෙන්නේ ඉරානයේනේ. දැන් ඉරානයේට කෙලින්ම උතුරුෙන් මේ බලන්න. මේ බෝඩර් එක අසර්බයිජාන්. මෙන්න ආමේනියා තියෙනවා මෙතන. ඊට මෙහායින් තියෙන්නේ තුර්කිය. උතුරෙන් සෝවියට් රුසියාව. මෙතන ඉඳලා ජෝර්ජියාව. දැන් මේ ඔක්කොම ඒ කියන්නේ අසර්බයිජාන්, ආමේනියා, ජෝර්ජියා මේ ඔක්කොම රුසියාවේ ඉස්සර ප්‍රාන්ත. දැන් බලන්නකො මේ මෙතන තියෙන මේ හරියට මර්මස්ථානයක් වගේ ඉතාම අද ලෝක දේශපාලනේ වැදගත්ම ස්ථානයක් නේ දැන් මේ තියෙන්නේ. මොකද්ද මේ? අසර්බයිජානේ තියෙන්නේ ඉරානයට උතුරින්. ඒ වගේම එහා පැත්තෙන් ටර්ක්මනිස්තාන තියෙන ඉරානයට උතුරින්. ඒක මේ කැස්පියන් මුහුද. දැන් මෙතන අසර්බයිජාන් සහ මේ ආමේනියා. දැන් ඔබ දන්නවද මේ දෙකටම නිදහස ලැබුණේ සෝවියට් රුසියාව 1990 නේ. 90 නිදහස ලැබුණාම මේ දෙකොල්ල සටනක් ඇති කරගත්තා. මේ තියෙන බෝඩර් එක මේ මායිමේ. අසර්බයිජාන් සහ ආමේනියා. දැන් මේ අසර්බයිජානේ අත් වශයෙන්ම වර්ග කිලෝමීටර් 86000 ගාණක් තියෙන්නේ. ජනගහනය ගත්තොත් මිලියන 10යි. හැබැයි ආමේනියාට පොඩි රට ගත්තොත් වර්ග කිලෝමීටර් 29000 ගාණ අපටත් භාගයක් වගේ. ජනතාව මිලියන 4යි. ඒකේ අගනුවර යෙරවන් කියන එක. එතකොට අසර්බයිජානයේ අගනුවර බාකු. මොකද්ද ප්‍රශ්නේ? මේ බෝඩර් එක මැද එක්තරා තියෙනවා ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය අපට අයිති කියලා අසර්බයිජානය කියනකොට ආමේනියා කරන්නේ අපටයි අයිති. දැන් මේ කට්ටිය ගැටුමක් ඇති කරගත්තා 92 ඉඳලා 94 92 93 94. දැවැන්ත ගැටුමක්. ඊට පස්සේ රුසියානු හමුදාව ඇවිල්ලා කොහොම හරි ඒක සමතේකටපත් කරා. දැන් මෙතන ඊටම වැදගත් ඔබ දැක්කනේ සිටියේ මේ
අසර්බයිජානය ආමේනියාව ඒ දෙකම තියෙන්නේ අර ඉරානයට හොඳම ළඟයි. ඉතින් බිල් ක්ලින්ටන් මැතිනිය ඒ රටට යන හේතුව ආමේනියාවට යන හේතුව හිතා ගන්න පුළුවන් නේ. හැබැයි ආමේනියාවේ වැසියෝ 90%ක්ම ක්‍රිස්තියානි භක්තිකයන්. අසර්බයිජානයේ වැඩි හරක් ඉන්නේ මුස්ලිම් අය. දැන් ඒතර ක්‍රිස්තියානි භක්තයන් ඉන්න ඒ රටට බිල් ක්ලින්ටන් මැතිනිය යනවා. මොකද මේ ආදරයට දෙන්නේ අපිට හිතා ගන්න පුළුවන් ඇයි යන්නේ කියලා. නමුත් වෙලාව කෙමින් කෙමින් ගත වෙන නිසා ඒ වැඩි විස්තර අපි පොඩ්ඩක් හෙට අපි දැනගමු. ඉතින් අසර්බයිජානය සහ ආමේනියා සහ ජෝර්ජියා ඒ තුන එකට තියෙන්නේ රුසියාවේ. අපි හෙට ඕකෙන් පටන්ගෙන නැවතත් අපි මුණ ගැසෙමු හෙට. එම නිසා ඔබට නැවතත් මම ප්‍රාර්ථනා කරනවා ඊ타මත්ම යහපත් දිනයක් උදා වේවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.